එපා එපා අපේ දේපොළ විවස්ථාවට ගත වී ඇත්තේ මම GGC නිරෝෂණ මම GGC නිරෝෂණ තැපැල්ලා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති අද දින තැපැලේ නොවිසඳුණු ගැටලු 15ක් මුල් කරගෙන දීර්ඝ කාලයක් සිටේ තැපැලේ කරපු වෘත්තීය අරගලවල අවසාන අදියරට ඇවිල්ලා තියෙන මේ මොහොතේ අප සංගමය දෙදින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරා ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට හෙට දින මධ්‍යම රාත්‍රී 12 දක්වා මේ වැඩ වර්ජන සංකේත වැඩ වර්ජන ක්‍රියාත්මක වෙනවා මේකේ ප්‍රධානම අරමුණ වෙන්නේ 2016න් පස්සේ මේ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරී කියන සේවා ගණයට මේ වෙනකන් කිසිම නිලධාරියෙක් රටේ බාහිරයෙන් බඳවා ගැනීම සිදු කළා නැහැ මේ තැපැල් දෙපාර්තමේන්තුවට මේ කාරණු නිසාම බරපතල ලෙස තැපැල් සේවාව බිඳ වැටිලා තැපැල් පවත්වාගෙන යන්න බැරි තරමට අද මේ තැපැල්පත් වෙලා තියෙනවා මේ කාරණය මුල් කර ගනිමින් මේම තැපැල් මේ බඳවා ගැනීම නොකිරීම මතම ඇතිවෙන ව්‍යාකූලතාවයේ මත අභ්‍යන්තරව ඇතිවෙන ගැටලු රාශියක් මේ වෙනකොට මතුවලා තියෙනවා ඒ වගේම තැපැල් සේවාව සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන තත්ත්වයට අනාගතයේ පත් වෙලා තියෙනවා විශේෂයෙන්ම කනිෂ්ඨකාර මණ්ඩලයේ බඳවා ගැනීම මේ වෙනකොට කිසිදක් සිදු වෙන්නේ නැහැ ඒකත් එන හිටලා තියෙනවා ඒ තැපැල් සේවකයින්ගේ තැපැල් භාණ්ඩ තැපැල් මේ ප්‍රායෝගික භාණ්ඩ බෙදා හැරීමට නොහැකි තත්ත්වයකට අදපත් වෙලා තියෙනවා දින ගණන් තැපැල් සේවකයෝ නැතුව දින 3 4 5 සේවා තැපැල් බෙදීම් එන හිටලා තියෙනවා මහ ජනතාවගේ සේවාව මේ තුල දිගින් දිගටම තැපැල් සේවාව අඩවීමට හේතුවම රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට කලින් තිබුණු ආණ්ඩුවල රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට IMF කොන්දේසි අනුවයි කියමින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමෙන් නොකළ සිටියා. අත්‍තරම 27000ක් වෙන තැපැල් සේවකයෝ 1993 හිටපු සේවක සංඛ්‍යාවම තමයි මේ වෙනකොට කාඩර් එකේ තියෙන්නේ. එවැනි සේවක සංඛ්‍යාවක් අද වෙනකොට බරපතල ලෙස විශ්‍රාමයේ මියෑම් මත ඉවත් වෙන සේවකයින් තැපැල් දෙපාර්තමේන්තුවට ගන්න බැරි වුණාම සමස්තයක් ලෙස තැපැල් දෙපාර්තමේන්තුවේ මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඇන හිටිනවා මේ කාරණය නිසාම ඊහා බැඳුණු විශේෂ කාරණා විශාල ප්‍රමාණයක් අනුව ගොනු වෙලා තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ ක්‍රියාවලියම මේ මත ඇන හිටිනවා සියලුම ශ්‍රේණිවල තියෙන උසස් වීම ඇන හිටලා තියෙනවා ඒ පත්වීම් නොදීම මත ඒ වගේම ක්‍රියාවලියන් කාර්යාලවල ඇන හිටලා තියෙනවා මේ තත්ත්වයන් තුල රජයන්ට පවතින රජයට මේ රජය පැවැත් වුණාට පස්සේ අවස්ථා තුනකදී අමතුමත් එක්ක අපි සාකච්ඡා කරා ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට අපි මාර්තු මාසයේ තීච්ච වෘත්තීය අරගලයේදී අමතුමාගේ දින ප්‍රකාශයත් එක්කම අපි මේකෙන් අයින් වෙලා ඉවත් වුණා නමුත් මේ මාස 3ක් යන තුරුත් අද ඒක ඒ තත්ත්වෙන්ම නම් පවතින්නේ මේකේ සාධනීය ප්‍රතිඵලයක් ගැසට් කිරීමක් කිසිම දෙයක් අපිට මේ වෙනකොට ලැබිලා නැහැ. අද බල කරලා සිටිනවා මේ අද පටන් ගත්ත මේ දෙදින සංකේත වැඩ වර්ජනය යම් ආකාරයකට මේ පිළිබඳ සාධනීය පිළිතුරු ලැබෙන්නේ නැත්නම් ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ සටන ජයග්‍රහණය කරන තුරු මේ බඳවා ගැනීම කරන තුරු මේ තැපැලේ ගැටලු විසඳන තුරු අකණ්ඩ වැඩ වර්ජනයකට පා යන්න තැපැල් නිලධාරීන් හැටියට අපි සදී පැහැදී ඉන්නවා ඒක සිදු කරන්න සිද්ධ වෙනවා තැපැලේ අනාගතය වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඒ දේ කරනවා කියන එකත් මාධ්‍ය වශයෙන් දන්නවනේ මේ සියලුම කාර්යයන් රටේ මහ ජනතාවගේ තැපැල් සේවය ආරක්ෂා කිරීම පිණිසම පමණයි මේ තියෙන්නේ මේ නිලධාරීන් වශයෙන් අද තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරී ගණේ අද 5250ක් වෙන නිලධාරීන්ගෙන් අද ඉන්නේ 3800ක් තරම් ප්‍රමාණයක්
ඉතුරු අය සේරම අද පුරප්පාඩු ගොන්නේ තියෙන්නේ. ඒකයි මේ මහජනතාවගෙන් රටෙන් රාජ්‍යයෙන් ජනාධිපතිතුමාගෙන් ඇතුළු කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලන්නේ. ඒකින්ද මං හිතන්නේ ඒ සටන දිනනකම් මේ සටන ඉස්සරහට ගෙනියනවා කියන කතා ප්‍රකාශය තැපැල්ලා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ හැටියට ප්‍රකාශ කරනවා. මම මන්දුල බණ්ඩාර ජයසුන්දර තැපැල්ලා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමේ ප්‍රධාන ලේකම්. ඇත්තෙන්ම තැපැල් පරිපාලනය විසින් කාලයක් තිස්සේ මේ නොවිසඳුණු ගැටලු වලට විසඳුම් ලබා දීලා නැහැ. ඒ තැපැල් පරිපාලනයට තැපැල් ඇමතිතුමා සහ රජය විසින් සිදු කරන ලැබුණු ඒ එකඟතා තීරණ කිසිවක් තැකීමක් නොකර කටයුතු කරමින් සිටින වකවානුවක තැපැල්ලා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ විදියට ඉවසිලිවන්තව සිටියා වුණත් තැපැල්ලා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ මේ සමාජිකත්වයට මේ දැනෙන පීඩාව මේ දැනෙන දුෂ්කරතාවයන්ට විසඳුමක් ලෙස මේ දෙදින වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට යෙදුණා. අද 28 දින මධ්‍යම රාත්‍රියේ සිටත් 30 වන දින මධ්‍යම රාත්‍රිය දක්වාත් දිවයිනේ තැපැල් කාර්යාල වල සහ පාලන කාර්යාලවල මෙම දෙදින වැඩ වර්ජන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මධ්‍යම තැපැල් හුවමාරුවේ 28 වෙනි දින සවස් 4 සිටත් 30 වන දින සවස් 4 දක්වාත් මෙම වැඩ වර්ජන ක්‍රියාත්මක වෙනවා. මුලින්ම කියන්න ඕන තැපැල් පරිපාලනය මේ දක්වා අවුරුදු 5කට ඉහළදී අපිට ඒ ලබා දුන්නු සාකච්ඡාවලින් පසුව තැපැල් සේවා නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව තාමත් අපිට සකස් කර දුන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දුන්නේ නැහැ. නිලධාරීන්ගේ තැපැල් සේවා ව්‍යවස්ථාව කඩිනම් කරලා අපිට අනුමැතිය ලබා දුන්නා නම් මේ සියලු ප්‍රශ්න වලට විසඳුම් එතන තියෙනවා. ඒ වගේම 2018 අරගලයේදී අපේ තැපැල් සේවා නිලධාරී පළමු පෙළ අයට ලබා දුන්න වැටුප් වර්ධක 3 මේ දක්වා ලබා දීලා නැහැ. ඒ වැටුප් වර්ධක 3 ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. තැපැල් ප්‍රවාහනය අක්‍රමණයයි මානව සම්පත හිගේ වගේම තැපැල් ප්‍රවාහනයත් අක්‍රමණය වනවත් එක්කම තැපැල ස්වභාවික මරණයට පත් කරලා තියෙනවා. තැපැල් පරිපාලනය විසින් කොතෙකුත් ඉල්ලීම් කරත් කොතෙකුත් සාකච්ඡා කරත් තැපැල් පරිපාලනය තැපැල් විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමේ සමාජිකත්වයේ ඒ ඉල්ලීම් සහ ඒ ගැටලු ගැන තැකීමක් නොකර තවදුරටත් කටයුතු කරමින් පවතිනවා. විශේෂයෙන් තැපැල් පරිපාලනයට අපි මේ අවස්ථාවේදී අපේ බලවත් විරෝධය ප්‍රකාශ කරනවා. ඒ වගේම මෙම දෙදින සංකේත වැඩ වර්ජනයෙන් අනතුරුව මෙම තැපැලේ ප්‍රශ්න විසඳුනේ නොවුනොත් විසඳුම් ලබා නොදුනොත් අපි ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනය දක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ දියත් කරන බව ප්‍රකාශ කරනවා. ඒ වගේම මෙහිදී අපිට කියන්න ඕන මෙම දෙදින වැඩ වර්ජනයෙන් හෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් හෝ යම්කිසි අපහසුතාවයක් දුෂ්කරතාවයක් පාරිභෝගික මහ ජනතාව ලබනවා නම් ඒ මහ ජනතාවගේ ඒ දුෂ්කරතාවයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන මේ තැපැල් පරිපාලනය හා රජය කියන එක අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා තැපැල්ලා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ විදියට. මෙතනදී ඇත්තටම තැපැල්ලා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ විදියට තනි සංගමයක් විදියට ලංකාවේ තියෙන තැපැල් දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රබලතම සංගමයේ විදියට 85%කට වඩා සාර්ථකත්වයක් මේ අවස්ථාවේදී මේ දෙදින සංකේත වැඩ වර්ජනයේදී අපි පෙන්눔 කරලා තියෙනවා. අපේ සංගමයේ තමා ස්වාධීන සංගමයක්. අපි වෙනත් කිසිදු දේශපාලන න්‍යාය පත්‍රවලට හැසිරෙන සංගමයක් නෙවෙයි. සංගමයක් විදියට අපි ලොකු ජයග්‍රහණයක් ලබලා තියෙනවා කියලා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. සාකච්ඡාවලට ආරාධනා කළා නැහැ. නමුත් ඊයේ දිනදී ලැබුණු සාකච්ඡාවේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. අපිට දිනවකවානු සහිත නිශ්චිත විසඳුම් තීරණ ලබා දෙන්නේ නැහැ. මීට පෙරත් අපි ඇමතිතුමා ගාවට ගිහිල්ලා මගදී හැරිලා ආවා. මෙම ජනතාවදී රජය කෙරෙහි යම්කිසි විශ්වාසයක් තියලා. නමුත් ඒ ජනතාවදී රජයේ අමාත්‍යාංශයේ ඇමතිතුමා ලබා දෙන උපදෙස් පරිපාලනයේ ඉටු නොකිරීම තමයි මේ සියලු ගැටලු වලට තියෙන ප්‍රධානතම ගැටලුව කියලා අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ.